ඒකක් නෙමෙයි. තේලක් කාලා යන්න එන්න බැරිය හින්සිරුවේ. දැන් නම් ඉතින් මොනවා කරුවත් කරන්නේ නාලා කරලා අපේ අම්මා හදන ඉඟුරු කහට එකක් දීලා පැයක් දෙකක් නිදාගත්තට පස්සේ තමයි. හොඳයි ඒක බොහොම හොඳයි. අම්මගෙන් නිදාසේ තේ එකක් බොන්න පුළුවන් වෙන්නේ තනිකඩය සන්දියේ විතරයි කියනවනේ. යම් පුතේ. සිංහල ඉගෙනුවාට මොකද මං මේ වෙනකන් එහෙම කතාවක් අහලා තිබුණේ නෑනේ. මේ සුංගියා මෙහාට පත් වීම හදාගත්තල නේද? හදාගත්තා නෙමෙයි පුතේ. වෙලාවි හොඳ කමට තලමල පිපෙන්නේ නැහැ හැදුනා. සුංගියා! ඕ! ආයි හොයි කියා ඉන්නවා. අම්මත් එක්කලා ඉක්මනට වරෙන් කඩ මිදුලට. පොඩි අයියා ඇවිල්ලා. හා සුංගියාද නිවාඩුද? වෙලාව කියන්නේ ඒකනේ පුතේ. දෙයි හාමුදුරනේ පොඩි පුතාව දැක්ක කාල අම්මලා නම් ඉතින් පොඩි අයියව මාස දෙක තුනකට පාරක්වත් දකින්නවනේ මං ඉතින් ඔයාව මේ දකින්නේ 7-8 මාසයකට විතර පස්සේ මං හිතන්නේ මමත් ගම වෙන්නේ ළඟ ළඟ නිවාඩු වටනොත් විතරයිනේ සුංගි මයි පුතා මේ ඉන්නේ හිමිදිරි පාන්දර එහෙන් පිටත් වෙච්ච ගමන් වෙන්න ඇති මම හිතේ ඕනෑන්ද මම පාන්දර 3ට විතර එහෙන් ආවා. අම්මා. ඔව් අම්මේ. නෑ මම මේ මාමලා කඩේ ළඟ ඉන්නේ. හරියට මම විනාඩියෙන් එනවා. හරියම. එවනම් මම අයියා අම්මා එක්ක වෙලාවක එන්නම් කියන සිරු. මමත් දැක්කොත් අවසර ගල් පැත්තේ ඇවිල්ලා ඉන්න. එළ මම එනවා. එන්ද යනවා. රත්නත්තරේ පිටයි මයි පුතාට. යනවා සුංගි. කොහොමද ඒකෙත් ඇටි යන්නන් නැන්දේ එන්නම් සුංගි අනේ අපේ